සෑම ජීවියෙකුටම අත්විඳින්නට සිදුවන එකම සත්‍යය මරණයයි. ඒත් මරණයෙන් පස්සේ ඇත්තට මොකද වෙන්නේ? අපේ හුස්ම නැවතුනම හැමදේම ඉවරද? ආගමික පොත්වල විතරක් නෙවෙයි විද්‍යාඥයෝ පවා හොයන අදටත් අභිරහසක් වුණු මේ මරණින් මතු ජීවිතය ගැන අපි අද කතා කරමු. විද්‍යාවට අනුව අපි මැරෙනකොට අපේ මොළයේ සිදුවෙන්නේ පුදුමාකාර වෙනස්කම් ගණනාවක්. හෘද ස්පන්දනය නතර වෙලා මොළයට රුධිර සැපයීම නැවතුණාට පස්සේ මොළේ තවත් ටික වෙලාවක් සක්‍රියව පවතිනවා කියලා සමහර අධ්‍යයන වලින් හෙළිවෙලා තියෙනවා. සමහරු කියනවා ඒ අවස්ථාවේ තමයි මිනිස්සෙක්ට තමන්ගේ මුළු ජීවිතේම තප්පර ගාණක් ඇතුළත ෆිල්ම් එකක් වගේ පේන්නේ කියලා. ලෝකයේ මිලියන ගණනක් මිනිස්සු මරණයේ අද්දරට ගිහින් ආයෙත් ජීවත් වෙලා තිනවා. මේ අයගෙන් ගොඩක් දෙනෙක් කියන්නේ තමන්ගේ ශරීරයෙන් එළියට ඇවිත් තමන්ගේම සිරුර දිහා බලන් හිටියා කියලා. ඊට පස්සේ උමගක් වගේ එකක් ඇතුළට ගිහින් ආලෝකයක් දැක්කා කියලා කියනවා. ඒ මොහොතේදී ලෝකයේ තිබුණු හැම වේදනාවක්ම නැති වෙලා පුදුම සාමයක් දැනුණා කියලා ඔවුන් විස්තර කරනවා. මේවා මිත්‍යාවක්ද? එහෙමත් නැත්නම් මොළය අන්තිම මොහොතේ දකින හීනයක්ද? ආගම් ගැන කතා කරනකොට මරණින් මතු ජීවිතය ඉතාම ප්‍රබල සංකල්පයක්. බෞද්ධ දර්ශනයට අනුව පුනරුත්පත්තිය කියන්නේ සසර චක්‍රයේ තවත් එක පුරුකක්. ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් වලට අනුව නම් මරණයෙන් පස්සේ ආත්මය ස්වර්ගයට හෝ නිරයට යනවා. මේ හැම ආගමකම අපේ මේ ජීවිතේදී කරන හොඳ නරක අනුව ඊළඟ ජීවිතය හෝ මරණින් මතු තත්වය තීරණය වෙනවා කියලා කියනවා. මේ හැමදේම අපිට උගන්වන්නේ හොඳින් ජීවත් වෙන්න කියන එක නේද? මරණයෙන් පසු කුමක් සිදුවේද යන්නට නිශ්චිත පිළිතුරක් අදටත් නැහැ. ඒ විද්‍යාඥයින්ටත් ආගමික නායකයින්ටත් අභියෝගයක්. ඒත් එක දෙයක් නම් පැහැදිලි. මරණය කියන්නේ ජීවිතයේ අවසානය නොව වෙනත් ගමනක ආරම්භයක් වෙන්නත් පුළුවන්. ඔබ හිතන්නේ මොකද්ද? මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවද? ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අద్භූත රහස් හෙළිදරව් කරන්න අපේ channel එක subscribe කරන්න.